ඔයාලා දන්නවද යාළුවනේ මේ එක් පළාතක එක් දිස්ත්‍රික්කයක ඉඳලා තවත් පළාතක තවත් දිස්ත්‍රික්කයක් හරහා ගිහින් වෙනත් පළාතක වෙනත් දිස්ත්‍රික්කයකට යන ගමනක් කියලා. ඉතින් අපි මේ දැනට ඉන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ. ඉතින් ඕකොල්ලොන්ට කියන්න පුළුවන්ද මේ වැව් මොකක්ද? එසේත් නැත්නම් අප මේ ගමන් කරන මාර්ගය මොකක්ද? අපි පහු කරන දිස්ත්‍රික් මායිම් තුන මොකක්ද? ඉතින් මේ වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයාලා පුළුවන් නම් හරියටම ගෙස් කරලා කියන්න මේ වැව් මොකක්ද? එසේත් නැතිනම් අපි මේ ගමන් කරන දිස්ත්‍රික් මායිම් තුන කුමක්ද කියලා. ලස්සන්ට ඉර බැහැගෙන යනවා. මේ නම් හවස 4-5 වගේ වේලාවක්. ඉතින් කුරුල්ල පියාඹනවා. බෝට්ටු තියෙනවා, ඉස්සකොටු තියෙනවා. මන් දන්න තරමින් මේ ඉස්සකොටු මන්නම් හරිම ආසයි මේ වගේ පාරවල් දිගේ යන්න. ඉතින් අපි කොච්චර ලස්සන රටකද ඉපදිලා තින්නේ. මට අන්න එහෙම හිතෙනවා මේ වගේ පාරවල් උඩ යද්දි. ඒ වගේම මං ආසම මේ වගේ වයිබ් එකක්, පැත්තකින් ජලය පැත්තකින් ශාක තියෙන පාරවල් වල මේ විදිහට ඩ්‍රයිව් කරගෙන යන්න. උදේ කාලෙක නම් මේ වැවේ මාළු වල්ලන දීවිරයෝ දැක ගන්න අපිට පුළුවන්. ඒකොල්ලෝ රෑයින් ගිහිල්ලා මාළු දැල් එලලා පාන්දර යාමේ උදේ 4ට විතර ඇවිල්ලා මාළු දැල් අකුලනවා. ලංකාවේ ගොඩක් දෙනෙක් වැව් මාළුන් වලට මිරිදිය මත්ස්‍යයන්ට බොහොම රුචිකත්වයක් තියෙනවා. මෙය අනුරාධපුර යුගයට අයත් පුරාණ වැවක් ලෙස සැලකනවා. පුරා විද්‍යාඥයන්ගේ අදහස අනුව මෙහි තිබෙන ගල් කැටයම් ක්‍රිස්තුපූර්ව 3 වන සියවස දක්වා දිව යනවා. එම නිසා ශ්‍රී ලංකාවේ පුරාණ ජල කළමනාකරණ තාක්ෂණය නිරූපණය කරන වටිනා උරුමයක් ලෙස මේ වැව අදටත් සැලකනවා. මේ වැවේ තවත් විශේෂත්වයක් වන්නේ එහි බිසෝ කොටුව තවමත් හොඳින් සංරක්ෂණය වී තිබීමයි. බිසෝ කොටුව යනු ජලයේ පීඩනය පාලනය කරමින් ආරක්ෂිතව ජලය නිකුත් කිරීම සඳහා පුරාණ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ අතිශය දියුණු වාරි මාර්ග තාක්ෂණයකි. වැවේ පෞරාණික සොරව් අසුල කළු ගලක කැටයම් කර ඇති සත්හිස් නාග ගල් රූපය මෙහි ඇති වටිනාම පුරා විද්‍යාත්මක නිර්මාණයක්. එහි විශේෂ ලක්ෂණ වන්නේ හිස් 7කින් යුත් නාග රූපය, මධ්‍යම නාග හිස මත මකර තොරණ කැටයම් කර තිබීම, නාගයාගේ ගෙලවටා ගැටයක් සහිත රිබන් ආකාරයේ අලංකාර කැටයමක් තිබීම සහ නාග රූපයට පහළින් සිංහ රූප 4ක් කැටයම් කර තිබීමයි. පුරා විද්‍යාඥයන්ගේ අදහස අනුව මුලදී සොරව්ව දෙපසම මෙවැනි නාග රූප දෙකක් තිබූ අතර ජල මූලාශ්‍රය ආරක්ෂා කරන සංකේතය ලෙස ඒවා නිර්මාණය කර තිබීම. වර්තමානයේ ඉතිරිව ඇත්තේ එක් රූපයක් පමණක් වන අතර අනෙක් රූපය වැවේ පතුලට අහිමි වී ඇති බව විශ්වාස කරනවා. දැනටමත් සංරක්ෂණය වී ඇති බිසෝ කොටුවක් සහිත දුර්ලභ පුරාවිද්‍යා ස්ථානයක් වන මෙම වැව සහ ස්ථාන